Yeah, I know we lost touch, but I'm still here. We were young, we were kids, it was something rare. I told you everything, but when it all burned down and you were left with nothing, did you question God or did you? Hi everyone, good morning. We had a little problem here. The journey meant to start this morning 6:30, but we didn't able to do it because I got a electrical issue from my Jeep. My guardian angel has arrived now. So we can see Mr. Rodney is working on all the electricals and still we don't know what's wrong with the vehicle, but we'll find out pretty soon what's wrong with it. Alright Rodney, thank you so much for coming this morning, even though you got so much things to do, but really appreciate that. If you didn't come today, I won't be make my journey today. Thank you so much Rodney. ඔව් දැන් අපි සුපුරුදු පරිදි අපේ ගමනට පිටත් වෙන්න හදන්නේ. ඉස්සෙල්ලාම ගිහලා තෙල් ටිකක් ගහ ගන්න ඕනේ. තෙල් ටිකක් ගහගෙන මේන් ප්ලෑන් එක තමයි ඉක්මනට ඩෑම් එක ගාවට යන එක. මොකද මේ අපි එතනට යනකොට 1:28යි කියලා පෙන්නනවා. ඉතින් ඊට කලින් යන්න තමයි ටාගට් එක. ඩෑම් එක ගාවට ගිහිල්ලා ඊට පස්සේ කෙලිම කැම්ප් ග්‍රවුන්ඩ් එකට තමයි යන්න ඕනේ. එහෙනම් යාළුවනේ අපි ගමන පිටත් වෙමු. Hi everyone, මේ මගදී පොඩි බඩගින්නක් ආවා. මේ පොඩි හෙම්බිරිස්සා ගතියක් තියෙනවා. මේ ටක් ගාලා පැනඩෝල් දෙයක් ගහලා cold and flu tablets දෙයක් ගත්තා. ඉතින් තව ගොඩක් දුර යන්න තියෙනවා. මේ පොඩි දුරයි ඇවිල්ලා ඉන්නේ තාම. හරිම රායි sausage roll එක. එහෙනම් stay tuned. ඉතින් යාළුවනේ කිලෝමීටර් 150ක් වැනි ඉතාමත් දීර්ඝ drive එකකින් අනතුරුව දැන් මම ඇවිල්ලා ඉන්නේ යස් වැලේ කියන පාරට. ඉතින් ඕගලන්ට පේනවා ඇති. මෙතන ඉඳලා තමයි අපේ ගමනේ මේන් ට්‍රැක් එක පටන් ගන්න. ඉතින් මේ ට්‍රැක් එකේ ඉස්සරහට කොච්චරක් අභියෝග වලට මුහුණ දෙන්න වෙයිද කියලා ඇත්තටම තාම හරියට අයිඩියා එකක් නැහැ. මොකද Google එකේ බැලුවොත් එච්චර ලොකු දේවල් ටිකක් හොයාගන්න හම්බුන්නේ නැහැ. එහෙනම් යාළුවනේ අපි යන්. ඉතින් යාළුවනේ ඔන්න අපි ආයමත් මගදිගේ හම්බෙනවා. මෙතන ඉඳලා තමයි බුරින්ජැක් ඩෑම් එකට යන්න තියෙන පාර. ඉතින් මේකේ තමයි යන්න තියෙන්නේ අපිට. මෙතන ඉඳලා තමයි ට්‍රැක් එක පටන් ගන්නෙ. ඉතින් පට්ටම කාම් එන්වයරන්මන්ට් එකක් තමයි තියෙන්නේ. මේ ගස් කොළන්, තනිතලා භූමි, එතකොට දියකඩවල්, ඒ වගේ ගොඩක් දේවල් පහු කරන් තමයි ආවේ මෙතනට. ඉතින් මෙතන බව්වෝ ගෙනියන්න බෑ, බයික් පදින්න බෑ, වෙඩි තියන්න බෑ. ඔය තුනෙන් එකක්වත් අපි ගාව නැහැ. ඒකින්ද අපිට ප්‍රශ්නයක් නැහැ. අපි එහෙනම් යාළුවනේ මේ වැඩි කතා නැතුව ගිහිල්ලා බලමු මේ කොහමද මේ රූට් එක. මොකක් හරි කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ. ඉතින් මෙතන මේ දක්වා තමයි අපිට එන්න පුළුවන්. මම හිතන්නේ ආරක්ෂක හේතුන් මත තමයි මෙතනින් එහාට අපිට යන්න දෙන්නේ නැත්තේ. ඉතින් ඔයගලන්ට ඇඩින් පේනවා අරක තමයි ඩෑම් එක. ඉතින් ප්‍රශ්නයක් නැහැ. අපිට සමීප දසුන් අහන් එන්න පුළුවන්. මේ එන stay tuned. Sometimes I still hear your voice. It's telling me you'll catch my fall. So how do I feel the ground? I wear my heart, you wear a crown. Wish I wasn't late to know. Stars don't shine when there's only satellites. I feel like hell and you're in paradise. I'm so glad and yet I'm not. I was too blind. Hi everyone. මේ තව කිලෝමීටර් 44ක් යන්න තියෙනවා. අපි අද රැට ඉන්න තැනට වෙලාව නම් කතා කරන්න දෙයක් නැහැ. හොඳට බලන්න. ඉතින් මේක තමයි යාළුවනේ view එක. දැන් අපි අර ඉස්සෙල්ලා ගියානේ ඩෑම් එක. ඒ ඩෑම් එක තියෙන්නේ යාළුවනේ අර පැත්තේ. හරිද? ඒ කියන්නේ යස්වල ඉඳලා තව කිලෝමීටර් 114ක් ඈතින් තමයි ඒ ඩෑම් එක තියෙන්නේ. දැන් අපි යන්නේ ඩෑම් එකෙන් මේ පැත්තට. ඒ කියන්නේ මේ ඔයගලන්ට පේනවනේ මේ යන ගංග. මේ යන්නේ ගඟ. මේ ගඟේ අතු ගංගාවක් සෙට් වෙන තැන තමයි අද රැට අපි කැම්ප් කරන්නේ.
ඉතින් ඕගලන්ට පේනවා ඇති මට මෙතනින් යද්දි මතක් වෙන්නේ අඹේවැල. ඉතින් ඕගලන්ටත් මම හිතනවා ඒක තේරෙයි කියලා. මේ පට්ටම සිසිලසක් තියෙන්නේ. ඉතින් එහෙනම් මේ පට්ට මහන්සි පොඩි හෙම්බිරිස්සා ගතියකුත් සෙට් වෙලා තියෙන. ඉතින් දන්නේ මොන අතර තත්ත්වේ කරගේද කියලා. ඉතින් අඳුර වැටෙන්න කලින් ඉක්මනට යන්න ඕනේ. දන්නේ පාර ඉස්සරහට කොහොම වෙයිද කියලා. මේ දක්වා නම් අවුලක් නැහැ. අපි යන් අපේ කැම්ප් සයිට් එකට. ඉතින් යාළුවනේ මේක තමයි අද අපි ඉන්න කැම්ප් ග්‍රවුන්ඩ් එක. ඔයාලට පේනවා ඇති මෙතනින් එහා පැත්තෙන් ගඟක් යනවා. මම හිතන්නේ මිරබෝන් රිවර් එක මේ යන්නේ. ඉතින් මෙතන තමයි අද රාත් අපි කැම්ප් කරන්නේ. ඒක අවුලක් තියෙනවා. ටෙන්ට් එකත් පේන විදිහට ටස් ගාලා ගහගත්තා. Lions roaring in the morning sun, searching for a longer day. කවුද අඩෝ පාරට අතු කඩලා දැම්මේ? People feeling like the light has එන just ගේමක් දීලා මේක අවුල ගත්තා. We must never stop